කායිකව දුක් විඳිනවා අඩුයි, මානසිකව දුක් විඳිනවා වැඩි. ගතේ ලෙඩ ටිකයි, හිතේ ලෙඩ බොමයි. ඒ හින්දායි මේ අමාරුවේ වැටිලා තියෙන්නේ. ආන්ගේ වැටී ඇති අමාරුවෙන් නිදහස් වෙන්නට, පැටලී ඇති අවුල් ජාලාවෙන් ලිහිල් වෙන්නට, විඳින දුක අත්මුදවාලන්නට, සුවසේ සැපසේ මෙලොවත් පරලොවත් ජය ගන්නට සදාකාලික ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාළ අමා නිවන් දකින්නට පිහිටවන උත්තරීතර ධර්ම කාරණයක් විස්තර කරන්නයි සූදානම් වෙන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදවා වටිනාම දානය මේ දෙන්න හදන්න. දුෂ්මන්ත මහත්මාණන් තමන්ගේ පවුලේ නෑදෑයෝ එකතු කරගෙන ලෝකේ නොනැසෙන උත්තම පින්කමක් කරන්න. මේක මරණින් මතුත් පස්සෙන් එන පින්කමක්. ධර්මයේ දානය කිරීම. අටමහා කුසල් වලට අන්තර්ගත වෙන උත්තම පින්කමක්. මේක ඍජුව කිව්වත් නැතත් මා දකින්නේ අටමහා කුසලයම උදා කරන උත්තරීතර පින්කමක් තමයි පුතා ධර්ම දානය. ලෝකේ ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය නම් අටපිරිකරක් පූජා කරන්න මිනිහෙකුගේ ඔළුව හදන්නට ධර්මඥානය ලබා දීම අටමහා කුසලයටත් වඩා වටිනා පින්කමක්. ඒ උත්තරීතර කාර්යභාරය තමයි මේ වෙලාවේ ඔබ කරන්නේ. ඇයි පින්නතුනි ධර්මයේ දානය කිරීම එච්චර ශ්‍රේෂ්ඨ වෙන්නේ? බෞද්ධ දර්ශනයට අනුව එක කියන්නේ මොකද්ද? මේ ජීව ලෝකයේ එක කියන්නේ කෑම. එක කියන්නේ කෑමනේ. ඒකනේ දන්සලේ මැරෙන්න හැදුවේ. බුදුහාඳුරු අනුදැනවා දාලා එක කියන්නේ කෑම. ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතික. මෙවුන් මැරෙන්න වැටිලා හිටියේ කණ්ඩ නැතුව. ඒ හින්දා පොයේ දවසේ හවුණා කෑම. ඒ කියන්නේ කාලා මැරෙන්න ඔට්ටු වුණා. කෑම එක. කෑම එක වුණත් බුදුහාමුදුරුව අනුදැන වදාරනවා කෑම පූජා කිරීම දෙක, ධර්මය පූජා කිරීම එක. ධර්මයේ ශ්‍රේෂ්ඨයි පුතා කෑම වලට වඩා. ඇයි? කෑම හොයන්නත් ධර්මය ඕනේ. හොරා කාලා බෑනේ. උදුරාගෙන කාලා බෑනේ. අසීලාචාරව කාලා බෑනේ. අනුන්ට බර වෙලා කාලා බෑනේ. ණය වෙලා කාලා බෑනේ. කම්මැලිකමට කුසීතකමට පොරෝගෙන ඉඳලා තව කෙනෙකුට කරදරයක් වෙලා බරක් වෙලා කාලා වැඩක් තියනවද? එහෙම වැඩක් නැහැ. දැන් ඔයාලා ගෙදර කන තරමක් කන්නේ එහෙමනේ. ඔය දරුවෝ කියලා ඉන්න අය අවුරුදු 15 16 17 18 19 20 හම්බ කරලා කන්නේ නෑ. කන්නේත් ගෙදරින්, අඳින්නෙත් ගෙදරින්. උගේ විසිතුරු හොල්මන් අවතාර වැඩ ඔක්කොමත් කරගන්නේ ගෙදරින්. ජංගම දුරකථනයට කාඩ් දාගන්නේ ගෙදරින්. පන්ති යන්නේ ගෙදරින්. අර අහිංසක ගෑණි මිනිහගේ කරපිටි. එහෙමනේ ඔබ හදලා තියෙන්නේ ළමයි. අනුන්ගෙන් යැපෙන. දැන් ඔබ මැරුණොත් ඌට හෙටක්කෝ. ඌට හොයාගෙන කන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? පරම්පරාවක් එකතු වෙලා හම්බ කරපු ටික තියෙනවා. ඒක කොටස කොටස විකුණ කනවා. විකුණ කාලා ඉවර වෙච්ච ගමන් පාරට ගිහිල්ලා හිඟා කනවා. මම දැකලා තියෙනවා මේ ජීවමාන ලෝකේ මේ ශ්‍රී ලංකා ද්වීපේ අපේ පරිසරයේම මව්පියන් පරම්පරානුගත උරුම දේපල ටික පවරලා මැරිලා යනවා. ඒවා විකුණාගෙන කාපු එවුන් අවසානයේ හිඟා කනවා.
මේ දෙරනේ. ඔබ ළමයිව නිර්මාණය කරලා තියෙන්නේ එහෙම. ඒකයි මම මූණ බලාගෙන ඔබට මුලදිම කේන්ති ආවත් ඔළුව අවුස්සලා තියලා මේ බණ කියන්නේ කියලා හිතාගෙන මෝඩයි කියලා කිව්වේ. මෝඩයි කිව්වේ ඒකට. අද මේ ධර්මානුශාසනාව නිමා වෙනකන් මෝඩයා මෝඩකමින් අත මිදෙන්නේ කොහොමද කියන එක තමයි මං කියන්න හදන්නේ. නිර්වාණය තියෙන්නේ එතනනේ. නිර්වාණය තියෙන්නේ එතන. අකුසල් මුල් තුන මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. ඔතන බරපතලම අකුසල මූලය කෝකද? බරපතලම නපුරුම දුෂ්ටම අකුසල කර්මය මොකක්ද ඔතන තියෙන? නානා විදා ඡන්දයක් තිබ්බොත් මම දන්නවා ගොඩක් කන පිට ඉන්නේ. මෝහය බරපතලම එක මෝහය. මෝහය කියලා කියන්නේ පුතා මෝඩකම. මෝහය කියන්නේ මෝඩකම. මෝඩයාට තමයි කේන්ති යන්නේ. මෝඩයානේ ඕනෑම එකක් ඉදිරියේ කේන්ති ගන්න. මෝඩයාට නෙමේ කුණු වෙන ලෝකය ගැන ලෝභ හිතෙන්නේ. දෙන්න හිතෙන්නේ නැහනේ. මෝඩයාට දෙන්න හිතෙන්නේ. ලෝභමයි හිතෙන්නේ. කුණු වෙලා ගියත් ඒක දෙන්නේ. ඌ කන්නේත් නැහැ. අඳින්නෙත් නැහැ. පාවිච්චි කරන්නෙත් නැහැ. නිර්මාණය කරන්නෙත් නැහැ. දැන් බලන්නකෝ පින්වත් පරිත්‍යාගශීලී හිත් තිබිච්ච ඇත්තෝ මේ ගොඩනැගිලි නිර්මාණය කෙරුවේ නැත්තම් අර හැලෙන ධාරානිපාත වරුසාවේ මොන බනද? දැන් අර එළිය හිටපු අයගේ කරුමෙන් එළිය හිටපු අයගේ කරුමේ දැන් අය බන ඇහුවාගේද? ආරෙන් මෙහෙම වතුර යනවා. දැන් එකේ කුඩේ හිලගෙන ඉන්නවා. කුඩේ හතර පැත්තේ අට මුල්ලෙන් වැක් කරනවා වතුර එක්ක අහුවෙලා. එතකොට වටේ ඉන්න ගෑනු දත් පිටි කනම් මේ කටහෙන ගහලා. මේ කාටෝ ගත්තා කුඩේ. අපේ ඇඟට වැක් කරනවා වතුර. තේරෙන්නේ නැද්ද? පිස්සෙද්ද මේ? ඒකිට කුඩේ නෑ. තිබ්බනම් උන්දත් ඉහළනවා. හැබැයි පුතා අර පින් සිතුවිලි තිබ්බ ඥානාන්විත මතු බිහි වෙන හැම පරම්පරාවක්ම යෙහෙන් මනාකොට නිදහස්ව නිවි හැනහිල්ලේ තුනුරුවන්ගේ අනන්ත ගුණ නුවණින් දකිත්වා කියන හැඟීමෙන් මේ ගොඩනැගිලි හදලා පූජා කළ බැවින් ඔබ ඇවිල්ලා පසඟ තියා පින් සිතින් ඉඳගෙන ඉන්නවා. සත පිච්චයක් දීලා නැහැ මේකට. දීලා තියෙනවා. ඇත්තටම දීලා නැහනේ. දීලා නැහැ. මේවා නඩත්තු කරන වෙලාවකවත් දුන්නාද? දුන්නේ. අනුන්ගේ කරපිටින් නිවන් යන්න ඉන්න අය ඉන්නවනේ. අනුන්ගේ කරපිටින්. ඒ අය දෙන්නේ නැහැ පුතා. මැරිලා ගියාම දැන් මේ බණ කියා ඉන්නකොටම සේනාරත්න මල්ලි උඹ මැරනවා උතන. විදුහල්පතිකමත් ඉවරයි. විදුහල්පතිකමත් ඉවරයි. මාසේ අන්තිමට හම්බෙච්ච පඩිත් ඉවරයි. ගෙදර හම්බ කරලා තිබ්බුවත් ඉවරයි. ඔක්කොම ආදරණීය පෙම්වතිය ගෑණි දරුවෝ දෙතුන් දෙනා ඔක්කොම තියලා ඉස්කෝලේ ගෑණිටත් වඩා ආදරය කරන ඒකත් අතහැරලා උඹට යන්න වෙනවනේ වලට. මේ මහ පොළොවේ පස් වෙන්න වෙනවා. වැඩි කල නැහැ සතියයි. මැරිලා සතියයි. ඉවරයි ඉතින් ජීවිතේ. මේ පොඩි කාලෙට මේ පොඩි මොහොතට මේ ධර්මතාවයේ තේරුම් ගන්න බෑනේ පුතා. පුදුම තෘෂ්ණාවක් තියෙන්නේ. හාමුදුරුවනේ ඉතින් අපි තියාගෙන ඉන්නේ අපිට ජීවත් වෙන්නනේ. ඇත්තටම ජීවත් වෙන්න ඕනේ ගානද ඔය තියෙන්නේ? මට කියන්න ජීවත් වෙන්න ඕනේ ගානද ඔය? ජීවත් වෙන්න කාමර දෙකක් තුනක් තිබ්බාම ඇති. ඇයි තට්ටු තුනක් හැදුවේ? රිලව් එක්ක ඉන්න? කලවැද්දෝ එක්ක ඉන්න? වඳුරත් එක්ක ඉන්න?
එහෙමද ඒ උඩට හැදුවේ. දැන් ලොක්කට අංශභාගයේ හැදිච්ච ගමන් යටම තට්ටුවේ කක්කුස්සිය ගාව කාමරේ නුරුම. කාපට් කෑල්ලක් උඩ කක්කුස්සිය ළඟ කාමරේ දාලා ලොක්කව පඩිපෙළ දිගේ ගෙනියන්නත් බෑ ගේන්නත් බෑ ඒ හින්දා අතනින් තිබ්බා. දැන් අර හදාපු මහා සුන්දර මාලිගාවට වෛර කර කර ලොක්ක මැරෙනවා. පිස්සෙක් වාගේ. ආසාවෙන්. පින්නතුනි සරල මිනිස්සු හැටියට ජීවිතේ ගොඩ නැගුවා නම් ඇතිනේ. කටු මැටි ගහපු අර වන්නේ 7000 පිටිසර වැව් බැඳි පුරවරේ අනුරාධපුර දිස්ත්‍රික්කේ මම පිදුරු හැවිලි කරන ලද ගොම මැටි ගාපු පොළවේ ඉටිරෙදි කෑල්ලක හම්බෙච්ච මිනිහානේ මම. අද පාදුක්කට එනකන් ඇවිල්ලා පාදුක්කේ ශ්‍රී මහා විහාරයේහි ඓතිහාසික සද්ධර්ම මණ්ඩපයේ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ අභියස ඉඳගෙන ලෞතුරා මාමෑණී බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්ම දේශනාව පවත්වන්නට ධර්ම සිංහාසනාරූඪ වීමේ වාග්ය උරුම වෙච්චි එකම පින්වතා මන්නේ අද. එකම පින්වතා මං පාදුක්කේ එක්කුටවත් බැරි වුණා. ඉංගිරියේ එක්කුටවත් බැරි වුණා. බස්නාහිර පළාත දකුණු පළාත නියෝජනය කරමින් එක මිනිහෙකුට බැරි වුණා. ශ්‍රී ලංකා ද්වීපයේම කාටවත් බැරි වුණා. ඒ උත්තම වාසනාවන්තයා අර කටුමැටි ගේ ගොම මැටි පොළවේ ඉටිරෙදි කෑල්ලක උපන්නම මං ලෝකේ අතහැරියා පුතා. මං ලෝකේ අතහැරලා මං ආපු ගමනේ මට දිනන්න තිබිච්ච කඩයින් බොහෝ දිනාගෙන මෙතෙන්ට එනකන් ආවා. මගේ සැලසුම්ගත ලෝකයේ ඇතුලේ තව කඩයින් කීපයක් තියෙනවා. ඒක දිනන්න මං උත්සාහ කරනවා. මැරෙන්න ඉස්සෙල්ලා දිනලා මැරනවා කියලා හිතාන ඉන්නේ. මං දන්නවා මට පුළුවන් කියලා. උත්සාහවන්තානං ජනානං කිම සාදියං උත්සාහවන්ත මිනිසුන්ට කරන්න බැරි දෙයක් නැහැ. ජීවිතේ දිනුව හැකි. ඒකට වීරිය කරන්න ඕන. එහින්දා පින්නතුනි සද්ධර්මය මේ ලෝකේ නොනැසෙන උත්තම වස්තුව. අනිත් ඒවා ඔක්කොම දි รา පත් වෙනවා. අපි හම්බ කරගෙන තියෙන ඔය ඔක්කොම දි รา පත් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, කුණු වෙනවා, නැති වෙනවා, දිය වෙනවා, වැగిරෙනවා, ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඔබේ කියලා ඔය අල්ලගෙන ඉන්න ශරීර කූඩුවද ඔබ හැර දමා යන්න යනවා. ඔබට අහිමි වෙනවා. දාලා යන්න වෙන දවසක් තියෙනවා. ඒ දාලා යන දවසට ශරීරය ඇතුළු ශරීරයේ මෙතෙක් කල් අල්ලාගෙන හිටපු ලෝකයම හැර දමා ඔබට යන්න යනවා. යන්න වෙනවා. ඒ යන දවසට ගෙනියන්න පුළුවන් එකම එක වස්තුවයි තියෙන්නේ. ඒ මේ ධර්මයේ ශ්‍රවණය කරමින් ලබන ධර්මඥානය තුලින් ගොඩනගන ලද උත්තම චිත්ත ශක්තිය පමණයි. උත්තම චිත්ත ශක්තිය පමණයි චුතිසිත හා බැඳුණු ලෝකයට චුත වෙලා යනකොට අරන් යන්නේ. ඒ කර්ම ශක්තිය පමණයි. ඒ කර්ම ශක්තිය පුරවා ගත්තා නම් ධර්මාවලෝකයෙන් ඒ මිනිහා ලෝකයේ දිනනවා. එහෙම නැත්තම් පරදිනවා. ඉතින් අවබෝධයෙන් පින්නතුනි ධර්මය නිතර ආශ්‍රය කරන්න මහන්සි ගන්න. ධර්මය හරි ලාභයි. බුදුහාඳුරු අනුදැන වදාරනවා බණ ඇහුවාම මේ ජීවිතේම මැරෙන්න ඉස්සෙල්ලා මේ මොහොතේ ඉඳලා ලාභ ලැබෙනවා 5ක්. අසුතං සුනාතේ සුතං පරියෝදපේති කංකම් විතරති දිත්තෙන් උජුං කරෝති චිත්ත මස්ස පසීදති කියලා.